අද මාතෘකාව ඇපය. ඔයා කවුරු හරි ඔයාගේ දන්න කෙනෙක් හෝ ඥාති කෙනෙකුට ණයක් ගන්න හදනකොට හෝ ඔයා ණයක් අරගන්න දෙන්න හදනවා නම් ඔයාගේ නමින් එයාට ගෙවාගෙන යන්න එකපාරක් නෙමෙයි 100,000 වාරයක් ඒ ගැන හිතලා බලන්න. මොකද ණය ගන්නේ ඔයා, ගෙවන්න පොරොන්දු වෙන්නේ එයා. හැබැයි ඒකේ බැඳීම තියෙන්නේ ඔයාට. ණය ගෙවුවේ නැත්තම් ඒකේ බලපෑම එන්නේ ඔයාට. අදාළ දිනයට අදාළ මුදල ගෙවන්න තමන්ගේ අතේ සල්ලි නැත්තම්, අදාළ මනුස්සයා ණය ගෙවයිද නැද්ද කියලා තමන්ට විශ්වාසයක් නැත්තම් ඒක එන පීඩනය ඔයාට මිසක් එයාට දැනෙන්නේ නැහැ. ඒ හින්දා තමන්ගේ විශ්වාසවන්තම කෙනෙක් වුණත් එකපාරක් නෙමෙයි දෙපාරක් 100,000 වාරයක් හිතලා බලන්න මේ ණය තමන් ගෙවන්න ඕනද නැත්නම් තමන් අප වෙලා අරන් දෙනවද නැද්ද කියලා. නැත්නම් ඒකේ මානසික පීඩනය, ඒකේ වාරිකයේදී මානසික එන පීඩනය ඔයාටමයි. ඒ හින්දා අනුන් වෙනුවෙන් අප වෙන්න කලින් මේ කාරණය ගැන හොඳින් හිතලා බලලා තීරණයක් ගන්න. බොහොම